සුභකම් කුඩා ක්‍රියාවලින් ආරම්භ වෙයි. බොහෝ දෙනෙකුට කරුණාවන්ත හදවතක් ඇත. ඔවුන් යහපත් ක්‍රියාවන් කිරීමට කැමති වුවත් ඔවුන්ගේ පරිසරය දුෂ්කර වෙයි. ඔවුන් තම දුප්පත් අසල්වැසි දෙක සෙනෙහසෙන් බෙදා ගැනීමට සිතති. නශ්ව වූ මාර්ගයකුදු සෙනෙහසෙන් අලුත් වැඩියා කිරීමට කැමති විය හැක. අවශ්‍ය ස්ථාන දැක දායක වීමට බලාපොරොත්තු විය හැක. නමුත් තමන්ට ඒ සම්පත් නොමැත. මේ නිසා ඔවුන් මුදල් නැතුව මම යහපත් ක්‍රියාවන් කළ හැකිද යන සිතුවිල්ලෙන් කනගාටුවට පත්විය හැක. සත්‍ය වශයෙන් යහපත්කම කළ යුතුය. මුදල් හෝ දේපල ලබා දීම පමණක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුට කුඩා ක්‍රියාවලින් යහපත්කම ආරම්භ කළ හැක. උදාහරණයක් වශයෙන් කාලෝචිත උද්‍යාම වචන ලබා දීම, අයහපත් ලෙස ප්‍රතිකාර කරන සතුන් රැකවරණය කිරීම, තම හැකියාවන්ට අනුව කෙනෙකුට උදව් කිරීම හෝ කිසිවෙකුට හානියක් නොකළ හැඟීමත් සමග සෙනෙහසෙන් ජීවත් වීම වැනි කුඩා ක්‍රියාවන්. මේ කුඩා යහපත් ක්‍රියාවන් නිතර සිදු කිරීමෙන් අපගේ හදවත පිවිසෙයි. යහපත් වාසියත් අනුගමනය වෙයි. අවසන් වශයෙන් ජීවිතය වඩා හොඳ වන විට අපට විශාල යහපත් ක්‍රියාවන් කිරීමට අවශ්‍ය සම්පත් ලැබෙයි. මූලික වශයෙන් අපි සෑම විටම අනිත් අයට උදව් කිරීමට කැමති හදවතක් තබාගෙන සෑම දිනකම යහපත්කම වර්ධනය කරමින් යාමක් අත්හරින එකක් නොකළ යුතුය.